දවසක් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. පෙට් එක්ස්පෝ 2026. කොහොමද ඔබ පෙට් එක්ස්පෝ 2026 ගැන දැනගන්නේ? ඇයි ඔබ පෙට් එක්ස්පෝ 2026 කොහොමද වෙන්නේ, කවද්ද වෙන්නේ කියලා කුතුහලයක් ඇති කරගත්තේ? ඇයි ඔබ පෙට් එක්ස්පෝ 2026ට යන්න ඕනේ කියලා හිතන්න පටන් ගත්තේ? ඇයි ඔබ පෙට් එක්ස්පෝ 2026 ගැන ඉන්ක්වයර් කරන්න, තොරතුරු අහන්න මට හරි අපේ සංවිධානයේ ඉන්න කාට හරි කතා කරන්න හිතුවේ? එක උත්තරයයි ඔබට තියෙන්නේ. ඒ හැමෝටම තියෙන්නේ. ඒ තමයි උදේ ඉඳන් හවස් වෙනකම් මුහුණු පොතේ උඩට පහළට යනකොට ඔබ දකින්න සුරතල් සතුන් සම්බන්ධව හරිම ලස්සන පෝස්ට් ෂෙයා වෙන, හරිම ලස්සන ග්‍රැෆික් ෂෙයා වෙන, හරිම ලස්සන ඇට්‍රැක්ටිව් වීඩියෝ ෂෙයා වෙන පේජ් එකක් ඔබට හම්බ වෙනවා. ඒ තමයි පෙට් එක්ස්පෝ 2026. ඉතින් ඔබ දකින ඒ උත්කර්ෂවත් විචිත්‍රවත් ග්‍රැෆික් ඩිසයින් වල, Facebook පෝස්ට් වල, සෝෂල් මීඩියා මාකටිං වල තිරය පිටුපස නොදුටු පිරිසක් ගැන කතා කරන්නයි අද අපි වෙට් චැට් YouTube channel එකත් එක්ක ආවේ. අපි ශ්‍රී ලංකාවේ සුරතල් සතුන් සම්බන්ධ පශු වෛද්‍යවරු විදිහට පෙට් එක්ස්පෝ 2026 ඕගනයිස් කරන්න ගත්ත තීරණේ අපි ගත්ත වැදගත්ම තීරණයක් තමයි මේකේ සෝෂල් මීඩියා මාකටිං කාටද බාර දෙන්න කියලා. අපිට ඇවිල්ලා තිබුණු ඉල්ලුම් පත්‍ර කිහිපයක් පරීක්ෂා කරලා අපි අවසානයේ තීරණය කරා බත්තරමුල්ලේ පිහිටි ඇඩ් සොලියුෂන් ආයතනයත් සමග අපි පෙට් එක්ස්පෝ 2026 ගමන් කරනවා කියලා. ඒ ගත්ත තීරණය නිවැරදි තීරණයක් බව අද අපි සියලු දෙනා ඇස්පනා අපිට සාක්ෂි කරනවා. ඉතින් අද අපි හිතුවා පෙට් එක්ස්පෝ 2026 අපේ සෝෂල් මීඩියා පාර්ට්නර්, විශේෂයෙන්ම අපේ සියලුම සෝෂල් මීඩියා මාකටිං සහ IT වල තියෙන යම් යම් කරුණු කාරණා අපිත් සමග අපිට අවශ්‍ය කරන පහසුකම් සලසන ඇඩ් සොලියුෂන් සමග කොහොමද පෙට් එක්ස්පෝ 2026 කෙරෙන්නේ කියලා කරුණු කාරණා කතා කරන්න. ඉතින් අපිත් සමග ඉන්නවා එහි කාර්යනියුතු මෙත්සර දිසානායක. ඉතින් ආයිවන් මෙත්සර. ආයිවන්. ඉතින් මෙත්සර නම් ළඟදි වෙන්න ඇති ඇඩ් සොලියුෂන් එකත් එක්ක එකතු වුණේ. මම දැනට අවුරුදු 2ක් වෙනවා ඇඩ් සොලියුෂන් වයස කීයද? මං හිතන විදිහට අවුරුදු 15කට වැඩි. මං හිතුවා ඇඩ් සොලියුෂන් ඊට වයස ඇති. ඒ තරම් පරිණතව බොහොම අත්දැකීම් සහිතව තමයි අපිත් එක්ක ඇඩ් සොලියුෂන් මේ ගමන කරන්නේ. ඉතින් මෙත්සර ලංකාවේ පළවෙනි රජතුමා කවුද? විජය රජතුමා. කොහොමද මෙත්සර ඒක දන්නේ? ඉතිහාසයේ කියවලා ඒ වගේම පොත්පත් කියවීමෙන් තමයි. ඒ කියන්නේ ඉතිහාසය හදාarලා ඉතිහාසය කොහොම හරි දැනගෙන. ඉතින් මෙත්සර ඒ වගේම අපිත් කැමති ඇඩ් සොලියුෂන් වල ඉතිහාසය දැනගන්න. ඉතින් අපිට පොඩ්ඩක් කියන්න. ඇඩ් සොලියුෂන් ගැන කිව්වොත් ඇත්තටම මේක පටන් ගන්නේ 2011 දී ඇඩ් සොලියුෂන් ප්‍රයිවට් ලිමිටඩ් කියන නමින් බත්තරමුල්ල කොස්සත්තේදී තමයි ඒක පටන් ගන්නෙ. ඒ වගේම ඒකේ නිර්මාතෘවරයා වෙන්නේ කෝ-ෆවුන්ඩර්. ඔව්. අපි කෝ-ෆවුන්ඩර් කියලා හඳුන්වමු. ෆවුන්ඩර්, කෝ-ෆවුන්ඩර්, ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් කියලා හඳුන්වුවොත් හරියටම හරි කියලා මම හිතනවා. අපේ අමිල ශිරන්ත මහතා. ඉස්සෙල්ලාම අපි පටන් ගන්නේ software and web development. ඇඩ් සොලියුෂන් වල පළවෙනි රාජකාරිය software and web development. දෙවෙනි එක ඒ වගේම තමයි automation කියන sector එක ගැන engineering supportive එක. මම දන්නේ ඒක. මොකක්ද automation කියන්නේ? automation කියන්නේ අපි මොනවා හරි machines වෙනත් company වල තියෙන machines ඒ වගේ maintenance part එක ඒ වගේම ඒවට මොනවා හරි ඔටෝමේට් කරන්න ඕන නම් මොකක් හරි අපි මැනුවලි කරන වැඩක් අපිට අනුව මැකැනික් වගේ අන්න හරි ඔටෝමේට් කරන්න ඕන වෙලාවක් ආවොත් අපි ඒකට සොලියුෂන් එකක් දෙනවා. අපේ ඉන්න විශේෂඥයෝ සියලු දෙනාම එකතු වෙලා ඒකට දෙන්න පුළුවන් උපරිම ඔටෝමේටිව් සොලියුෂන් එක අපි ලබා දෙනවා. එතනින් තමයි ඇඩ් සොලියුෂන් කියන එක පටන් ගන්නෙ. අදට ඒක එක්ස්පෑන්ඩ් වෙලා ඇවිල්ලා අපි නෙට්වර්කින් ඒ වගේම කේබලින් ඒත් එක්කම සොෆ්ට්වෙයාර් සිස්ටම්ස් වගේ පුළුල් පරාසයක අලුත්ම ආම් එක විදිහට අපි සෝෂල් මීඩියා මාකටිං කරගෙන යනවා. හරි. එතකොට මට කියන ඕගොල්ලන්ගේ ටීම් එක ගත්තට පස්සේ දැන් මට තේරෙන සරල සිද්ධාන්තය තමයි ඇඩ් සොලියුෂන් කියලා කියන්නේ ව්‍යාපාර වලට සොලියුෂන්ස් අපේ.
මැෂින්ස් කැඩුනහම එනවා, වෙබ් වල ප්‍රශ්නයක් ආවොත් එනවා, නෙට්වර්ක් එකේ ප්‍රශ්නයක් ආවොත් එනවා, සෝෂල් මීඩියා වල ප්‍රශ්නයක් ආවොත් එනවා, සේල්ස් අඩු වෙලා නම් එනවා, මාකටිං නැති වෙලා නම් එනවා. කියන ඇඩ් සොලියුෂන් කියන නමේම තේරුම මම හිතනවා මොනවා හරි සොලියුෂන් එකක් ඇඩ් කරන්න පුළුවන් කියන. ඒකට IT සොලියුෂන් එකක් ඇඩ් කරනවා කිව්වොත් හරියටම හරි. හරි. මට කියන්න බලන්න. සොලියුෂන් එකක් ඇඩ් කරන්න ගත්තට පස්සේ ඔබගේ පරාසය හරිම පුළුල්. මේක තනි පුද්ගලෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරියට අපේ ශාස්ත්‍රයට ආවට පස්සේ පශු වෛද්‍යවරයෙක් ගත්තාම හිසමුදුනේ සිට දෙපතුල දක්වා සියලුම තත්ත්වයන්ට සහ පද්ධතීන්ට හැම පශු වෛද්‍යවරයෙකුට ප්‍රතිකාර කරන්න බෑ ලෝකයේ තියෙන විශේෂඥ තත්ත්වයන් එක්ක. හරි. මට ඒ විදිහට අපි එතන ප්‍රස්තුතියක් විදිහට ගත්තොත් මෙච්චරක් කියන්නකො බලන්න මට කොහොමද ඇඩ් සොලියුෂන් වල තියෙන වෘත්තීකයන්ගේ නිපුණත්වයන් කොයි පරාසවලද තියෙන්නේ. මට නම් වශයෙන් වඩා මට වැදගත් වෙන්නේ ශාස්ත්‍ර වශයෙන්. ශාස්ත්‍ර වශයෙන් අපි ඉස්සෙල්ලාම සැලකුවොත් software and web development ගත්තාම අපේ ඉන්නේ ඔක්කොම software engineersලා. එයාලට first degree එක තියෙනවා. ඒ වගේම තමයි එයාලා ඒකට අමතරව masters degree එකක් කරලා තමයි අපේ එකේ සුදුසුකම් ලැබලා ඉන්නේ. ඊට අමතරව ගොඩක් වෙලාවට අපි පෝස්ට් ග්‍රැජුවේට් කියන එක කන්සිඩර් කරනවා. ඊළඟට අපි ඔටෝමේෂන් පැත්තට ගියොත් ගොඩක් දුරට අපි කන්සිඩර් කරලා තියෙන්නේ මොරටුව කැම්පස් එකෙන් පාස් අවුට් වෙච්ච ඉන්ජිනියර්ස්ලා. මේ වෙනකොට අපේ සීනියර් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් විදිහට මිස්ටර් රජිතව මේ වෙලාවේදී මතක් කරන්න ඕන. එයා තමයි හැම වෙලාවෙම මේන්ටේනන්ස් පැත්ත ගැන අපේ බලන්නේ. ඒ වගේම අපේ අලුත් මාම් එක සෝෂල් මීඩියා පැත්තට ගියොත් මොකක් හරි කැම්පේන් එකක් පටන් ගන්න වෙලාවේ ඉඳලා අවසානයේ වීඩියෝ ෂූට් එකක් එළියට දාන තැන දක්වාම ප්‍රොෆෙෂනල්ස්ලා ගොඩක් තමයි මෙතන එකතු වෙලා ඉන්නේ. ඒ කියන්නේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ඊට අමතරව අපේ වීඩියෝ ෂූට් එකක් ගන්නවා නම් එතන ලයිට්නින් ඒ වගේම මයික් ස්ටුඩියෝ මේ හැමදේම බොහොම ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් තියෙන ටීම් එකක් තමයි මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ මිස්ටර් සමීරත් එක්ක අපි කරගෙන යන්නේ. ඉතින් සෝෂල් මීඩියා පැත්තත් එක්කම අපේ නෙට්වර්කින් පැත්ත ගත්තහම ඒක බලන්න මිස්ටර් ඉසුරු. එතකොට එතනත් ඉන්න ටීම් එක හරිම ක්වොලිෆයිඩ් ඒ වගේම හරිම එනර්ජිටික් ටීම් එකක් ඉන්නවා කියලා මට කියන්න පුළුවන්. කේබලින් නෙට්වර්කින් කියන්නෙම සෙකියුරිටි පැත්තත් එක්ක සම්බන්ධයි. ඉතින් සෝෂල් මීඩියා නෙට්වර්කින් සොෆ්ට්වෙයාර් මේ කියන හැම සෙක්ටර් එකකම අපිට ඉන්නේ ස්පෙෂලිස්ට්ලා. මම ප්‍රශ්නයක් අහනවා. මට තනි වචනෙන් උත්තරයක් ඕනේ. ව්‍යාපාරයකට ඇඩ් සොලියුෂන් විශ්වාස කරන්න පුළුවන්? අනිවාර්යයෙන්. ව්‍යාපාරයකට ඇඩ් සොලියුෂන් වල තියෙන ප්‍රශ්නයකට උත්තරයක් හොයන්න පුළුවන්? අනිවාර්යයෙන්ම පුළුවන්. ව්‍යාපාරයකට තියෙන ප්‍රශ්නයක් නැති කරලා දාලා ඒ ව්‍යාපාරයේ තියෙන තැනින් උඩට ගේන්න ඇඩ් සොලියුෂන් වලට පුළුවන්ද? අනිවාර්යයෙන්ම පුළුවන්. මොනවද ඒකට තියෙන ඔප්ෂන්ස්? අපිට පුළුවන් මගෙන් පළවෙනියට මහපු ප්‍රශ්නයට මම උත්තර දීලා ඉන්නම්කෝ. මගෙන් අහනවා ව්‍යාපාරයකට සොලියුෂන් එකක් දෙන්න පුළුවන්. ව්‍යාපාරයකට සොලියුෂන් එකක් අපිට ඕනම වෙලාවක ව්‍යාපාරයක් මොකක් හරි දෙයක් හින්දා මන්දගාමී නම් ඒක ස්පීඩ් කරගන්න අපිට ඕනම වෙලාවක සොලියුෂන් එකක් ක්ලයන්ට් එක්ක හරිම ෆ්ලෙක්සිබලි කතා කරලා හදලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මන්දගාමී ව්‍යාපාරයක් අපිට අප්ග්‍රේඩ් කරන්න ඕන නම් සෝෂල් මීඩියා මාකටිං තුලින් අපිට පුළුවන් බොහොම ලොකු පරාසයක විහිදවලා එයාලගේ තියෙන බිස්නස් එක ලෝකෙම දන්න බිස්නස් නේම් එකක් බ්‍රෑන්ඩ් එකක් බවට පත් කරන්න. ඔකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් කට්ටිය හිතනවා මේ සෝෂල් මීඩියා මාකටිං වලට ලොකු කොස්ට් එකක් යනවා. ඒක අපරාධයක් කියලා හිතනවා. සහ සෝෂල් මීඩියා මාකටිං අපිටම කරගන්න පුළුවන් කියලා හිතනවා. මොකද අපි හැමෝම සෝෂල් මීඩියා භාවිතා කරන නිසා. මේ ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉන්න අධ්‍යක්ීම් සහිත කණ්ඩායමක් විදිහට මෙච්චර මොකද හිතන්නේ? ඒ සිතුවිල්ල හරිද? සෝෂල් මීඩියා මාකටිං ගත්තහම ඇත්තටම අපි සමහර වෙලාවට හිතනවා අපිට ඒක කරගන්න පුළුවන් කියලා. නමුත් ඒකෙදි පාවිච්චි වෙන ඇනලිටිකල් ස්ට්‍රැටජිස් අපි කියනවා අපේ රීච් එකක් තියෙනවා. අපිව බලන කොට්ටාශයක් ඉන්නවා. මම නම් මගේ සෝෂල් මීඩියා එක පාවිච්චි කරන්නේ මාව බලන කොට්ටාශයක් ඉන්නවා. ඒ වගේම තමයි මාව ෆලෝ අප් කරන කොට්ටාශයක් ඉන්නවා සහ මගෙන් ඉන්ෆ්ලුවන්ස් වෙනම කොට්ටාශයක් ඉන්නවා. මේ කොට්ටාශ තුනම ගැන අපි හරිම අවබෝධයකින් කටයුතු කරොත් තමයි අපේ නේම් එක බ්‍රෑන්ඩ් නේම් එකක් වෙන්නේ. ඉතින් තමන් තනියෙන් කරනවට වඩා ඒකට ස්පෙෂලයිසේෂන් ඒරියා එකක් විදිහට හදාරන ටීම් එකක් ත්‍රූ එක යනවා නම් ගොඩක් හොඳයි කියලා මම හිතනවා. මොකද එතකොට තමයි අපිට පුළුවන් අපේ රීච් එක වැඩි වෙලාද අඩු වෙලාද මෙන්න මේ රිපෝට්ස් එක්කන් ටැලි කරලා ඊළඟ මන්ත් එකේදී මගේ රීච් එක අඩු වෙලා නම් අපි කොහොමද ඒක වැඩි කරගන්නේ කියන තැන අපිට හොයාගන්න පුළුවන් ඇත්තටම. මට තව දෙයක් දැනගන්න ඕනේ. ඇඩ් සොලියුෂන් එකට පෙට් එක්ස්පෝ 2026 දැනන්නේ කොහොමද? මම ඉස්සෙල්ලාම කිව්වා අපේ කම්පැනි එක පටන් ගන්න ඔන්ටර්ප්‍රනර් කෙනෙක් කියලා.
ඒ ඔන්ටර්ප්‍රනර් කියන තැනට ආපුහාම තනියෙන් දෙයක් ඩිවලොප් කරද්දී දැනට තියෙන ට්‍රෙන්ඩ් එක ඇතුලේ සෝෂල් ඔන්ටර්ප්‍රනර් කියන තැනට එන්න පුළුවන් වෙලා තියෙනවා. මොකද සෝෂල් සර්විස් එකක් එක්ක අපි මේක කරන්න හරිම කැමති. අපිට ඒ කන්සෙප්ට් එකට හරිම කැමති. අපි ඒකට සෑහෙන උනන්දුවක් දක්වනවා. මොකද මේ සුරතල් සත්තු කියන්නේ හරිම මනසට තට්ටු කරන්න පුළුවන් කොට්ටාශයක්. ඉතින් සුරතල් සතුන් සම්බන්ධ දෙයක් එක්ක සෝෂල් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් විදිහට අපිට මේ මුණ දෙන්න හම්බෙන අවස්ථාව ගැන අපි හරිම සතුටුයි. එතකොට කොහොමද මේ සම්බන්ධව ටීම් එකේ සූදානම්? හොඳ සූදානමක් තියෙනවා කියලා මම හිතනවා. ඒක මං හිතන්නේ දැනටමත් අපි ඔප්පු කරලා ඉවරයි. මොකද Facebook එකේ ගත්තත්, TikTok එකේ ගත්තත්, Instagram එකේ ගත්තත්, LinkedIn එක කියන්නේ හරිම ප්‍රොෆෙෂනල් පවර්ෆුල් සෙක්ටර් එකක්. ඒකේ ගත්තත් මම හිතනවා මේ වෙනකොට හැමෝගෙම ස්ක්‍රීන් වල අපේ පෝස්ට් තමයි දකින්න තියෙන්නේ. මේක ඔයගොල්ලන්ගේ පළවෙනි අත්දැකීමද නැත්නම් මේ වගේ කන්ටෙන්ට් මීට කලින් ඔයගොල්ලෝ හසුරවලා තියෙනවා? ඇත්තම කිව්වොත් අපේ මේ තුන්වෙනි ඉවෙන්ට් එක මේ වගේ විශාල ගැදරින් එකකට සහභාගී වෙන මීට කලින් අපි කිහිපයක්ම හැඩල් කරලා තියෙනවා. ඒ කිහිපයේම මේ විදිහටම සක්සස්ෆුල් රීචස් ගන්න අපිට පුළුවන් වුණා සහ ඒ ඉවෙන්ට්ස් ඔක්කොටම හරිම හොඳ ක්‍රවුඩ් එකක් ගෙන්න ගන්න අපිට අවස්ථාව හම්බුණා. ඒ කියන්නේ මේ වගේ ලොකු ගැදරින් එකකට ඉන්ට්‍රස් කරන සෝෂල් මීඩියා මාකටිං වලට ඔබ තරුණයි. ඔව්. ඇත්තම කිව්වොත් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා වයසින් බාලවද මුළු පුරා නොකියද ඇතැම් තරුණයෝ වයෝ වෘද්ධයෝ අපිටවා ක්‍රියා කරති. මම මේ ඔබගේ සෝෂල් මීඩියා හැසිරීම සහ මේකට පෙට්ටෙක්ස් එකට ඇවිල්ලා තියෙන සෝෂල් මීඩියා කමෙන්ට් දැක්කහම මේ ප්‍රකාශය හරියටම හරි කියලා තේරෙනවා. ඇත්තටම පෙට්ටෙක්ස් ඕගනයිසින් කමිටිය එක විදිහට අපි ඔබේ ක්‍රියාවලිය පිළිබඳව හරිම සතුටින් ඉන්නවා. අපි ඒක අභිමානයෙන් සහ බය නැතුව ඔබේ මුහුණට මුණක් තියන්න කැමතියි. බොහොම ස්තුතියි ඔබ අපිට ලබා දීලා තියෙන අනුග්‍රහකත්වයට. හැබැයි මේ සෝෂල් මීඩියා කන්ටෙන්ට් බලන කාට හරි හිතෙන්න පුළුවන් මට ඇඩ් සොලියුෂන් සම්බන්ධ කරගන්න ඕනේ මගේ ව්‍යාපාර කටයුතු වලටත් කියලා. මොකක්ද ඔයගොල්ලෝ ලබා දෙන අවස්ථාව? ඇත්තටම සෝෂල් මීඩියා වලට මේ දැන් හිතිලා දැන් කතා කරන්න ඕන නම් ඇත්තටම www.adsolution.lk කියන අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අපේ WhatsApp ඒ වගේම contact details තියෙනවා සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම මම ආදරෙන් ආරාධනා කරනවා අපි එදාට පෙට් එක්ස්පෝ එකේ ඉන්නවා. ඔයාලගේ සුරතල් සතුන් එක්ක එන්න අපිට පුළුවන් ඇවිල්ලා කතා බහ කරන්න සුරතල් සත්තුනුත් එක්කම. ඉතින් අවසාන වශයෙන් ඇඩ් සොලියුෂන් කම්පැනි විදිහට මොකද්ද පෙට් එක්ස්පෝ බලන්න එන්න ඉන්නට කියන්නේ? අවසාන වශයෙන් ඇත්තටම පෙට් එක්ස්පෝ 2026 කියන එක ගැන කියන්න තියෙන්නේ මේක තවත් එක එක්සිබිෂන් එකක් නෙමෙයි. ඇත්තටම මේක දිහා බලන් ඉන්නකොටම අපිට තේරෙනවා ඉවෙන්ට්ස් රාශියක එකතුවක් කියන එක. මම හිතන්නේ එදාට එන අයට මේක පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි මේ වෙනකොට විශාල කර්තව්‍යයන් රැසක් ඒ කැප්එස්එල් එක සම්බන්ධයෙන් ඒ වගේම මේ වෙටනරි ඩොක්ටර්ස්ලා එකතු වෙලා කරනවා කියලා අපි පෞද්ගලිකව දකිනවා. ඉතින් ඒ හැමදේම කරන්නේ මේ එදාට එන අපේම සුරතල් සතුන් වෙනුවෙන්. ඉතින් මම ඇත්තටම සතුටු වෙනවා ඒ වගේම ස්තුතිවන්ත වෙනවා මේ වගේ දැවැන්ත එක්සිබිෂන් එකක් එහෙමත් නැත්නම් ඉවෙන්ට් රාශියක එකතුවකට අපිව සෝෂල් මීඩියා විදිහට තෝරගත්තට ඒ වගේම තමයි මේකත් එක්ක ඉදිරියට වැඩ කරගෙන යන්න අපි හරිම සතුටු වෙනවා මේ අවස්ථාවේදී. මම ඇත්තටම කියන්න ඕනේ අපි හරිම සතුටෙන් බලාගෙන ඉන්නවා පෙට් එක්ස්පෝ 2026 සාර්ථකව ඉටු කරගන්න. ඉතින් සංවිධායක මණ්ඩලයේ විදිහට අපිත් හරිම සතුටින් බලාගෙන ඉන්නවා අපේ හිත්වල ඇඩ් සොලියුෂන් එක සහ ඇඩ් සොලියුෂන් එකේ කරන කටයුතු නිසා සෝෂල් මීඩියා වල තියෙන හිනාව අපේ ඉවෙන්ට් එක පුරාවටම ඉවෙන්ට් එක අවසානයේ සහ මේ සමස්ත කාර්යාවලිය ඉවර වෙන තැනම ඔබේ තියෙන ওই ජවය, ඔබේ ඔය තියෙන අත්දැකීම්, ඔබේ ඔය තියෙන නිර්මාණාත්මක භාවය අපිට එකතු කරයි කියලා ඇත්තටම අපේ ඉවෙන්ට් එකේ සාර්ථකත්වයේ යම්කිසි විශාල පංගුවක් අපි ලෝභ නැතුව ඇඩ් සොලියුෂන් එකට දෙනවා. ඉතින් ඇඩ් සොලියුෂන් ආයතනයේ ඉදිරි ගමනට පෙට් එක්ස්පෝ ඕගනයිසින් කමිටියක් විදිහට අපි බොහොම ආදරයෙන් සුබ පතනවා. ඉතින් මේ වගේ කටයුතුත් එක්ක අනාගතයේදීත් අපි හමු වෙනකන් බොහොම ස්තුතියි. ඉතින් අවසාන වශයෙන් මම ඔබට කියන්න තියෙන්නේ 2026 ජූලි 17, 18, 19 කියලා කියන්නේ කැලෙන්ඩරේ තවත් දවස් 3ක් නෙමෙයි ඔබේ සුරතලුන් වෙනුවෙන් වෙච්ච සුවිශේෂී දවස් 3ක්. ලංකාවේ නම ජාත්‍යන්තරයට යන ජාත්‍යන්තර මට්ටමේ සුරතල් සතුන් පිළිබඳව වෙළඳ සහ අධ්‍යාපනික ප්‍රදර්ශනයක් එකතු වෙන්න පෙට් එක්ස්පෝ 2026 සමග